360න් θ එන සමානයි 2 ගුණ කිරීම 5 කියන්නේ 7න් 22 ඒ වගේම අරය දීලා තියෙනවා 35යි කියලා ගුණ කිරීම 360 සරලව පැහැදිලි කර ගනිමු කොහොමද 10 වසර 1 අභ්‍යාසය කොහොමද අපි කරන්නේ කියලා. හරි. පළවෙනි ගැටලුව තියෙන්නේ පහත දැක්වෙන එක් කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග සොයන්න කියලා. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග හොයන්න කියලා තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ වෘත්තයක කොටසක්, කෑල්ලක්. එහෙනම් වෘත්තයක කොටසකට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩේ ඡාප කොටස. දැන් මෙතන කේන්ද්‍රික ඛණ්ඩයක් තමයි තියෙන්නේ. වෘත්තයක අපි ලබා ගන්නා වූ වෘත්තයක මෙන්න මේ වගේ වෘත්තයක කොටසකට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩ. මෙන්න මේ වෘත්තයක කොටසක්. එහෙනම් මෙන්න මේ වෘත්තයේ කෑල්ලකට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. නේද? ඒ වගේ ඛණ්ඩ කිහිපයක් තමයි මෙතන තියෙන්නේ. අපෙන් අහනවා මෙන්න මේ වගේ ඡාප කොටසේ දිග හොයන්න කියලා. මොකද්ද මෙතන මේ ඡාප කොටස කියන්නේ? එහෙනම් ඡාප කොටස කියන්නේ හොඳට බලන්න මේ ඡාප කොටස කියන්නේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩේ මෙන්න මේ කොටසට අපි කියනවා ඡාප කොටස කියලා. එහෙනම් මේ ඡාප කොටසේ තමයි අපි දිග හොයන්නට. එහෙනම් මෙන්න මේ රූපවල ඡාප කොටසේ දිග තමයි අපි සෙවීමට තියෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ පළවෙනි ගණන් කිහිපෙ මෙතන තියෙනවා ගණන් ගැටලු 6ක්. 6 කොහොමද ඡාප කොටසේ දිග හොයන්නේ කියලා. හොඳයි. මුලින්ම අපි පළවෙනි ගානට යමු. පළවෙනි ගානේ තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩේ ඡාප වෙන කේන්ද්‍රික ඛණ්ඩේ ඡාප කොටසේ දිග හොයන සූත්‍රය තමයි 5r ගුණ කිරීම 360න් θ. එහෙනම් අපි හරියට ආදේශ කරන්න තියෙන්නේ 2 5 කියන්නේ 7න් 22 ඒ වගේම r කියන අරය දීලා තියෙන මෙතන තියෙන විස්කම්භය. එහෙනම් මෙන්න මේ සම්පූර්ණ දුර විස්කම්භය 28යි. එහෙනම් අරය අපිට ගන්න පුළුවන් 14යි සෙන්ටිමීටර. එහෙනම් අරය අපිට ගන්න පුළුවන් 14. එහෙනම් r වෙනුවට දානවා 14 ගුණ කිරීම 360න් θ අපිට ගන්න පුළුවන් 180. එන මේ කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය 180යි කියලා ගන්න පුළුවන්. එහෙනම් මේ ටික හරියට සුළු කරන්න තියෙන්නේ 180ට 181යි 360ට 182යි. ඒ වගේම 7ට 7 1යි 14ට 7 2යි. ඒ වගේම මේ දෙකට මේ දෙක අපිට කපන්න පුළුවන්. අපිට අවසාන උත්තර වෙනවා 2 ගුණ කිරීම 22 සමානයි 44යි සෙන්ටිමීටර කියලා ගන්න පුළුවන් ඡාප දිග. ඔන්න පළවෙනි එකට අපිට උත්තරය ගන්න පුළුවන්. අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නෙත් බලන්න ඡාප දිග හොයන්න තියෙනවා. අපටත් මේකට සූත්‍රය ගන්න පුළුවන්. 25r ගුණ කිරීම 360න් θ. එහෙනම් 2 ගුණ කිරීම 5 කියන්නේ 7න් 22 ගුණ කිරීම r කියන්නේ 7යි 360න් θ අපිට ගන්න පුළුවන් මෙන්න මෙතන අංශක 90ක් කියලා දීලා තියෙනවා. එහෙනම් මේක අපි හරියට සුළු කරන්න තියෙන පුතේ 90ට 91යි 360ට 90 4යි. ඒ වගේම 7ට 7 7 කැපෙනවා. ඒ වගේම මේ 4යි 2යි අපිට කපන්න පුළුවන්. 4ට 2 2යි 2ට 2 1යි. ඒ වගේම මේ දෙකට 1යි 22ට 11යි කියලා ගන්න පුළුවන්. අවසාන උත්තරේ ගන්න පුළුවන් 11යි සෙන්ටිමීටර කියලා අපිට උත්තරයක් ගන්න. එහෙනම් මෙන්න මේ දෙවෙනි රූපේ ඡාප දිග සෙන්ටිමීටර 11යි කියලා ගන්න පුළුවන්. අපි මෙන්න තුන්වෙනි රූපයට ගියොත් ඔන්න තුන්වෙනි රූපයේ සූත්‍රය තමයි 25r ගුණ කිරීම 360න් θ. එහෙනම් ඔන්න 2 ගුණ කිරීම 5 ගන්න පුළුවන් 7න් 22යි කියලා. r ඔන්න දීලා තියෙන මෙන්න මේ දුර 21යි කියලා. ඒ වගේම θ අපිට ගන්න පුළුවන් කෝණය අපිට දීලා තියෙන අංශක 120යි කියලා. අපිට හරියට සුළු කරන්න තියෙන්නේ. ඔන්න බලන්න 120ට 120 එකයි 360ට 120 3යි. ඒ වගේම 7ට 7 එකයි 21ට 7 3යි. මේ 3යි මේ 3 අපිට කපන්න පුළුවන් 3ට 3
කැපෙනවා. එහෙනම් අපට අවසාන ඉතුරු වෙනවා 2 ගුණ කිරීම 22 සමානයි 44යි සෙන්ටිමීටර කියලා අපට ගන්න පුළුවන්. එහෙනම් මෙන්න තුන්වෙනි රූපේ ඡාප කොටසේ දිග අපට 44යි සෙන්ටිමීටර කියලා ගන්න පුළුවන්. අපි පස්වෙනි රූපයට යමු. පස්වෙනි රූපෙත් තොන කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙන අපට සූත්‍රය තමයි 25r ගුණ කිරීම 360න් θ කියලා ගන්න පුළුවන්. ඒ වගේම මම මෙතන බලන්න අපට අරය දීලා තියෙනවා 3.5යි කියලා. එහෙනම් මේක මම ලියා ගන්නවා 7 බෙදීම 2 කියලා. මොකද වඩාත් මට පහසුයි මෙන්න මේ විදිහට 7 බෙදීම 2යි කියලා දාගන්න. මොකද අපට කැපීමේදී වඩාත් ඒක පහසු වෙනවා. එහෙනම් ආදේශ කරමු ඕන 2 ගුණ කිරීම 5 කියන්නේ 7න් 22. ඒ වගේම r මම දා ගන්නවා 7 බෙදීම 2යි කියලා. ගුණ කිරීම 360න් θ අපට ගන්න පුළුවන්. ඔන්න කෝණය දීලා තියෙනවා අංශක 36යි කියලා. අපිට හරියට සුළු කරන්න තියෙන්නේ 7ට 7 අපිට කපන්න පුළුවන්. ඒ වගේම මේ යට තියෙන දෙකට මෙන්න මේ උඩ තියෙන දෙක කපන්න පුළුවන්. ඒ වගේම 36ට 36 ඒවා 1යි. ඒ වගේම 360ට 36 ඒවා 10යි කියලා ගන්න පුළුවන්. එහෙනම් අවසානට අපිට ඉතුරු වෙන්නේ 22 බෙදීම 10යි කියලා. එහෙනම් අපට අවසාන උත්තරේ ගන්න පුළුවන් 2.2 සෙන්ටිමීටර කියලා අපට එනවා. මෙන්න මේ ඡාප කොටසේ දිග. පස්වෙනි එකටත් අපි යමු. පස්වෙනි එකේ බලන්න කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. එහෙනම් ඔන්න අපි දන්න සූත්‍රය තමයි 25r ගුණ කිරීම θ අපට ගන්න පුළුවන්. මෙන්න මෙතන කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය 240යි කියලා. එහෙනම් මේ ටික හරියට සුළු කරන්න තියෙන ඔන්න බලන්න. 7ට 7 ඒවා 1යි 35ට 7 ඒවා 5යි. ඒ වගේම මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. මම 24යි 36යි 12න් බෙදන්නම්. 24ට 12 ඒවා 2යි 36ට 12 ඒවා 3යි. එහෙනම් බලන්න අපට අවසානට ඉතුරු වෙනවා 2 ගුණ කිරීම 22 ගුණ කිරීම 5 ගුණ කිරීම 2 බෙදීම 3යි කියලා. ඔන්න ওই ටික අපට එනම් අපිට මේ ටික ගුණ කරලා බෙදන්න තියෙනවා. 22 දෙකෙන් 22කින් ගුණ 44 44 දෙකක් 88යි 88 ගුණ කිරීම 5 එන 88 ගුණ කරනවා 5න් 40න් බිඳු 4ක් ඉතුරු 440 එන 440 බෙදීම 3යි. මේක අපි වඩාත් තව ටිකක් සරල කරගත්තොත් බෙදීමට 4ට 3 ඒවා 1යි 14ට 3 ඒවා 4යි දෙකක් ඉතුරු 20ට 3 ඒවා 6යි 20ට 3 ඒවා 6යි 6යි සෙන්ටිමීටර කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් ඔය විදිහට හරි. ඊළඟ අපි යමු 6 වෙනි ගානට. 6 වෙනි ගානේ බලමු කොහොමද ඡාප කොටසේ දිග හොයන්නේ කියලා. එහෙනම් ඔන්න ඒකෙත් අපි දන්න සූත්‍රය තමයි 25r ගුණ කිරීම 360න් θ සමානයි 25 කියන්නේ 7න් 22 r කියන්නේ මේකේ 10.5 මම 10.5 මම මේ 10.5 මම ලියා ගන්නවා අරය 21 බෙදීම 2යි කියනකට වඩාත් පහසුයි මෙන්න මේ විදිහට දශම සංඛ්‍යාව භාග සංඛ්‍යාවක් විදිහට ලියා ගන්න එක. එහෙනම් මම ඕක කොහොම ලියා ගන්නවනම් 21 බෙදීම 2 ගුණ කිරීම 360න් θ මට ගන්න පුළුවන්. බලන්න සම්පූර්ණම කෝණයේ අංශක 360යි. මේ 360න් මෙන්න මේ 60 අඩු කරපුවම මෙන්න මේ කෝණය එනවා 300යි කියලා. එතකොට සම්පූර්ණ කෝණය 360යි. ඒකේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය හොයන්න මේ 360 මේ 60 අඩු කරපු ගමන් මෙතනට එනවා කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය 300යි කියලා. එහෙනම් අපිට සුළු කරගන්න තියෙන බලන්න මේ දෙකට මේ දෙක කැපෙනවා. ඒ වගේම 7ට 7 ඒවා 1යි 21ට 7 ඒවා 3යි. ඒ වගේම මේ බිඳුවට බිඳුව කැපෙනවා. මම මේ 30ට 6 ඒවා 5යි 36ට 6 ඒවා 6යි කියලා ගන්න පුළුවන්. ඒ වගේම උඩ මං ඉතුරුනවා 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5 යට තියෙනවා 6. එහෙනම් මේක හරියට සුළු කරන්න බලන්න 3ට 6ට 3 ඒවා 2යි 3ට 3 ඒවා 1යි මේ 2ට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11යි. එහෙනම් අපට අවසානට 11 5 55යි සෙන්ටිමීටර කියලා ඔන්න පිළිතුරක් ගන්න පුළුවන්. එහෙනම් මේ විදිහට අපිට පුළුවන්
තල රූපයක් මේ වගේ වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා තිබ්බම අපිට ඡාප කොටසේ දිග සොයන්න. හොඳයි අපි ඉදිරි වීඩියෝ එකේදී තවත් ඉදිරියට අභ්‍යාස කිහිපයක් අපි හදමු.